අපි මේ අනුරාධපුරේ ඉන්නේ කොහෙද රාජාංගනේ වෙන්න ඉන්න ගම. ඉතින් කම්මැලි පොඩි රවුමක් දාන්න නම් මොන තරම් සුන්දරද ප්‍රදේශයක්ද. ග්‍රවුන්ඩ් එකක් තියෙනවා නේද බං? මොනරු කෑ ගහනවා? ඔල්ලෝ සෙල්ලම් කරනවා මේ ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. මරු ඈ බං මේ පැත්ත කතා රාජාංගනේ මේ ෆේස් එක රාජාංගනේ මොනලා කැමරාවට හසු කරගන්න බැරි වේද? අර අපේ ඉන්නේ බලන්න. ඔය විතර ගවුඩ් එකක් තියලා වේ හරි ඉති. හරක් වේ හැබ ගහලා තියෙනවා. ඉල්ලව දෙක ගහලා තියෙනවා. අඩි මාර ලස්සනක් බන් තියෙන්නේ. ඈ එල්ලොත් ඉල්ලව බං. එළුවෝ ඉන්නේ බං. එළුවෝ හරකු ඩබලව ඉන්නවා බං. එළුවත් ඉන්නවා හරකොත් ඉන්නවා. ගවුඩ් එකේ කෙල්ලෝ බෝල් ගහලා කෙල්ලෝ කොල්ලෝ දෙකවල. දැන් මලපන් මේ පැත්තේ හරට්ටම එක ලණුවේම දාන්නේ නැහනේ. ආපු එක ටිකක් ඉඳලා යමු මේ පැත්තේ. මේ හරිය මේ හරිය පොඩ්ඩක්. ඈ මේ හරිය. මේ පැත්ත බලපංකෝ. බොක්කුවටක් ගාවට වාඩි වෙන්නට සුප්පා පැත්තේ සුප්පා මොකද ගන්න හරක් බලනවද? ගොපල්ලෙක් නෙමෙයි හරක් 5යි 6යි 7ක් පේන් ඉන්නවා මචං. එළුවන් අර යනවා. අර නෙළුව මේ පැත්තේ කැලේටත් එක්ක කොහොම ගස් එහෙම වෙනවා ඒ පේනවද? ලයිව් එකලා කවුරුත් නැහැ. පළවෙනි ලයිව් එකට ඉන්න වෙන්නේ නැති කවුරුත් නැහැ. එන කෙනෙක් chat එකක් දාන්න subscribe පාරක් දාන්න යන්න. ඊරත් යා. අපේ සුප්පා ලයිව් දානවා මම මේ වගේ පළාත් වල හරිම ආසයි මේ රජරට පළාත් වලට ඇවිල්ලා ඉතින් එක දවසයි ඉන්නේ. පරිමුතින් සතුටක් ලබනවා. ඉතින් ඇවිල්ලා කරලා තව තියෙන ප්ලේස් වල මේ තියෙනවා. ඒවට යන්න බයයි. පිළිගන්න කතන්දර තියෙනවා. ලස්සන දර්ශනයක් ඉදිරියෙන් පේනවා. මේවා තමයි සුන්දරම පරිසර කියන්නේ බං. ඊයේ බේ මොනර ගහේ බං. සුප්පා